අපේකම ජාතිකත්වය ආගමිකත්වය මේ ජාතිය වෙත අසාධාරණකම් ගැන කිව්වොත් දවසක් මට මදි. අද සිංහල නමක්වත් පැවතිච්ච එක ගැන පවතින එක ගැන සතුටු වෙන්න ඕනේ තරම් 1803 සිට මේ දක්වා මේ රටේ සිදු කරපු අකටයුතුකම් අන්‍ය ජාතිකයන්ට මේ සිංහල ජාතියට අපමණයි බොහොමයි. ඒකට ගොදුරු වී ඔබ නිරපරාධ ඔබේ ජීවිත අපාගත කරගත්තා ඔබ නොදැන. ඔබට වෙනස් වෙන්න පුළුවන් මට වෙනස් වෙන්න පුළුවන් වුණා නම් ඔබට වෙනස් වෙන්න බැරි කමක් නැහැ. සමන් ඉල්ලීමක් කරනවා ගෞරවයෙන්. ඔබේ වගකීම යුතුයකම ඉෂ්ට කරන නව ජන සමාජයක් නිර්මාණය කිරීම ඔබේ වගකීමක් කොට ඉදිරියට රැගෙන යන්න. අපේ රට 1803 දී කන්ද උඩරට රාජධානිය යටත්පත් කරගන්නවා සුදු ජාතිකයන් විසින්. 1815 රජතුමා වුණාට රජ මාලිගය සහ අවට පරිසරය යටත් වෙන්නේ 1803 දී පිළිබඳ ඉතිහාසාත්මක තොරතුරු ඇති. නමුත් අර 1831 වෙනස් කරපු ඉතිහාස පොත්වල නම් ඕවා නැහැ. ඒ වගේම මෙරට වෙනස් කරපු ඉතිහාසය නැවත පිළිසකර කරලා විනාශ කරපු සම්බුදු සසුන නැවත නිසින් මගට ගේන්නට ඔබට වගකීමක් තියෙනවා. වගකීම ජනාධිපතිතුමාට කියලා දෙන්න. මතක තියාගන්න. එනිසා 1803 ලංකාවට එනවා ඩොයිලි කියලා දේශාටකේ. මේක ජීවත් වෙන්නේ වෙන කොහෙවත්ම නෙමෙයි අපේ හාමුදුරනේ පන්සල තුල. මතක තියාගන්න පුතේ මම මේ ලෙඩ වෙන කරුණු කාරණා ටික කියන්නේ. මේක හොඳට අහගන්න ඔබට මේක තුල ගත යුතු දේ ගන්න. හරි? මේ ඩොයිලි කියන දේශාටකයා මේ රටේ තියෙන සෑම ශේෂ්ත්‍රයක් පිළිබඳ හොයනවා. හොයන්නේ පන්සල තුල ඉඳගෙන. පන්සල තුළ ඉඳගෙන ඉඳලා ලියනවා ඔවුන්ගේ රජතුමාට මෙවැනි දෙයක්. රජතුමනි මේ රට අපිට ඕන විදිහට යටත්පත් කරගන්න පුළුවන් රාජ්‍යයක් නෙමෙයි. මේ රට අපිට ඕන විදිහට යටත්පත් කරගන්නට නම් ඇති එකම විසඳුම පන්සලත් සමග මිනිසාගේ ඇති සම්බන්ධය දුරස් කර යුතුයි. මොකද පන්සලත් සමග මිනිසා ඉන්න තාක්කල් මිනිසාගේ මනස සුවපත් වෙනවා. මනස සුවපත් වෙන මිනිසාගේ කය ඉබේ සුවපත් වෙනවා. අද ඔයාලා මනෝ විද්‍යාත්මක චිකිත්සාගාරවලට යනවා මානසික සුවය පතා. මුදල් ගෙවමින් දහස් ගණන් මුදල් වියදම් කරමින් වෛද්‍යවරු චැනල් කරන්න ඔයාලා එහෙමයි. හැබැයි ඔයාලා පන්සලට ගිහිල්ලා සිත සුවපත් කරගන්න ආයතනයේට දේශීය ආයතනයේට මුදල් ගන්නේ නැති ආයතනයේට ඔයාලා ගිහිල්ලා ඒ දේවල් ටික කරගත්තේ නැහැ. මිනිස්සු පන්සලෙන් ඈත් වුණා. ධර්මය බොරුවක්ලු. යන්ත්‍රමන්ත්‍ර කාන්තතන්ත්‍ර දුවන්ත්‍රාකාශන මෙවැනි ආලෝක විද්‍යාවන් සියල්ල බොරුවක්ලු. එවැනි දේවල් තුල කිසිදු විද්‍යාත්මක පදනමක් නැල්ලු. කවුද මේ කියන්නේ? මේ රටේ ඉන්න මනෝවෛද්‍යවරු. නිසා මතක තියාගන්න නිවැරදිම මනෝ චිකිත්සකාගාරය තමයි පන්සල. ඒකෙන් මුලින්ම මිනිසා ඈත් කරලා දැම්මා. අන්න අපේ ලෙඩ වෙන්න පටන් ගත්තා. අපේ මනස ලෙඩ වෙන්න පටන් ගත්තා. අන්න අපේ හිතවල ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, වෛරය, තණ්හාව, ආසාව, කුහකත්වය ඇති වෙන්න පටන් ගත්තා. මිනිසාගේ සිත එහෙම ලෙඩ වෙද්දී ගත අනිත් පැත්තට ලෙඩ වෙන්න පටන් ගත්තා. මේක තේරුම් ගන්න.